යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ගොඩක් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙන්නේ. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක දැම්ම subscribe කරලා නැත්නම් එහා පැත්තේ තියෙන bell button එක click කරන්න. දෙකට මගේ videos එක ඇඳලා ඉන්න. අද දවස ගැන කියනවා නම් අද ඇත්තටම අපිට විශේෂ දවසක්, ගොඩක් විශේෂ දවසක්. මොකද අපේ චූටි බබාට අකුරු කියවන දවස අද. ඉතින් උදේම නැගිටලා වැඩ ගොඩක් තියුණා කරන්නේ. වැඩ ඔක්කොම ටික ඉවර කළා. තව පොඩි වෙලාවකින් තමයි අකුරු කියවන්න නැකත තියෙන්නේ. අපි ඉතින් ඒ වෙනකන් සීල් වැඩ කටයුතු සූදානම් කරලා බලන් ඉන්නවා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද දවසේ මොනවද වෙන්නේ කියලා දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ දැන් වැඩ ටික ඔක්කොම හරි. අපි පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු තාම මොනවද කරන්න තියෙන්නේ කියලා. අපේ අම්මා තමයි ඉතින් ඔක්කොම වැඩ කටයුතු ටික සූදානම් කරන්නේ. මොකද අපිට වැඩි දැනුමක් නැහැ සම්බන්ධයෙන්. අම්මා තමයි ඊයේ ඉඳන් ගොඩක් මහන්සි වෙලා මේ හැම දෙයකටම උදව් කරන්නේ. අපේ ආච්චිත් ඇවිල්ලා ඉන්නවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ගෙදර ඇතුළේ තත්ත්වේ, කොහොමද සූදානම කියලා. හරි ඔන්නෝම යාළුවනේ මේ වැඩ කටයුතු ටික උනේ බොහොම අමාරුවෙන් අකුරු කියවගත්තා. මොකද චුට්ටර මේ වෙලාවේ මේ නිදා ගන්න වෙලාව ඉතින් හරි අමාරුවෙන් කොහොම හරි වෙලාවට අකුරු කියවන වැඩේ කරගත්තා. ඉතින් අපි බැලුවේ අකුරු කියවල ඉවර වෙච්ච නිසා පොඩ්ඩක් කන්ද විහාරයට පොඩ්ඩක් ගිහිල්ලා පොඩි පූජාවක් එහෙම තියලා එහෙම එන්න කියලා. මොකද ගොඩක් කාලෙකින් කන්ද විහාරයට යන්නත් බැරි වුණා. ඉතින් අපිත් කියන් ඕගොල්ලොත් කන්ද විහාරයට මොකද වෙන්නේ කියලා බලන්න. හරි යාළුවනේ එහෙනම් අපි යමු. ගිහිල්ලා බලමු කොහොමද දැන් වැඩ ටික වෙන්නේ කියලා. අම්මයි කට්ටියම යනවා. Basin tiada water botol. Video kerja. අකවර පන්රක් ගැට ගන්න රීති කියලා. Kali hendak dia. ආහා.
පිච්චිද? යා. අම්මෝ පිච්චිනේ ගන්න දුවගෙන. පිච්චි අම්මේ පිච්චනෝ. දැන් කකුල පිච්චනවා එන්නේ. අම්මේ හරි හොඳයි. ඉතින් යාළුවනේ කන්ද විහාරයට ආවා විල්ලා පූජාව තිබ්බා පූජාවක් තියලා ඒ වැඩ ටික ඉවර කරගත්තා. එතකොට මේ අද ගොඩක් අවුව සැර දවසක් මෙතන මේ ලොකු බුදු පිළිමේ උඩට නගින්න පුළුවන්. එතන පොඩ්ඩක් මේ නගින්න අමාරුයි අද මේ උඩ කොටසට මේ අවුව සැර වැඩි. චූටි බබත් එක්ක කොහොමත්ම යන්න අමාරුයි එතනට. ඉතින් මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන දැන් අපි යන්න තමයි හදන්නේ. ගෙදර යන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, bell button එක click කරන්න. අපි ගෙදර යනකොට හම්බෙමු.